400. Hello, good morning guys. අද පොයි දවසේ ඉඳන් මම පොඩි රයිඩ් එකක් දාන්න කියලා බැලුවේ මගේ යාළුවන්ගේ ගෙවල් පැත්තේ. මේක මගේ පළවෙනි බ්ලොග් එකේ හින්දා පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙනවා. ඒ ගැන එච්චර හිතන්න එපා. මම මේ මයික් එක ප්ලේස් කරලා තියෙන තැන පොඩි අවුලක් තිබ්බා. මම දන්නේ නැහැ ගෙදරට ඇවිල්ලා බලනකම් මේ වින් නොයිස් එකක් ඇවිල්ලා. ඒ හින්දා පොඩි කේස් එකක් ඒක. එච්චර හිතන්න එපා. දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි බලමු එහෙනම් මගේ රයිඩ් එක කොහොමද කියලා. මම අද යන්නේ අංගම සයිඩ් එකට අලුත්ගම ඉඳලා. උදෙන්ම යන්න අයිඩියා එකක් තිබුණත් පාන්දර ඇරුම් නැති හින්දා මම දැන්නේ ගෙදරින් 8ට විතර ගියේ. එතකොට ගොඩක්ම අවුව සැරයි. ඔයාලට පේන්නේ නැති. කොහොමද ෂේප් එකේ ගියා මේ තාම බයික් එකත් brand new condition එකේ ඉඳලා මම වැඩිය මේ throttle කරන්න ගියේ නෑ. normally RPM එක 5000 6000 වගේ තියාගෙන තමයි රයිඩ් කරන්න බැලුවේ මේ සම්පූර්ණයෙන්ම. මොකද තාම මේ engine එක braking period එකේ තියෙන හින්දා මම වැඩිය throttle කරන්න යන්නේ නැහැ කොහොමද 1000 kilometers වෙනකම්. ඒ හින්දා තමයි මම සාමාන්‍යයෙන් ඔය උඩරිම 70 වගේ වෙනකන් වගේ මේ ලිමිට් කරන් ගියේ. මේක තමයි මම හිතන්නේ මගේ පළවෙනි රෝම් රයිඩ් එක බයික් එක ගත්තාම යන. මට අර නිවාඩුවක් සෙට් වෙන්නේ නැති නිසා කොහෙවත් යන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකයි බයික් එක තාම බ්‍රෑන්ඩ් නිව් හින්දා මම වැඩි ස්පීඩ් ගියෙත් නෑ රයිඩ් එකේම මේ මොකද තාම එන්ජින් එක බ්‍රේකින් පීරියඩ් එකේ තියෙන හින්දා 1000 කිලෝමීටර් වෙනකන් මේ ස්පීඩ් එකෙන් යන්න බෑ. එන්ජින් එකට හොඳ නැති හින්දා. මම සාමාන්‍යයෙන් first 1000 kilometer RPM එක සාමාන්‍යයෙන් 4000 5000 පරිම 6000 වගේ තියාගෙන රයිඩ් කරනවා. ඒකම RPM එකෙත් යන්නේ නැහැ. කොට වෙනස් කර ඒ වගේම engine braking apply කර තමයි ගොඩක්ම රයිඩ් කරන්නේ. ඒකට engine එකට ගොඩක් හොඳයි. ඒකින්ද මේ මම වැඩිය throttle up කරන්න ගියේ නැහැ. shape එකේ මේ අදින්න කියලා තමයි මේ හිතාගත්තේ. කොහොමද ටිකක් එක දිගට වැදගෙන යනකොට අමාරුයි මේ එකම RPM එකේ තියන් යන්න. පොඩ්ඩක් ඉතින් drive up කරන්නත් හිතෙනවා. වෙනකට පුළුවන් තරම් පරිම මං හිතන්නේ 70ට ගියේ නෑ. RPM එක සාමාන්‍යයෙන් 4000 5000 ඒ වගේ ගානේ තියාගෙන තමයි මම ටිකටම රයිඩ් කරේ. අමාරු වැඩක්. ඒ වුණාට අර බයික් එක ගැන හිතලා මුල් කිලෝමීටර් 10 වෙනකම් පොඩ්ඩක් කන්ට්‍රෝල් එකේ යන්න ඕනේ.
පොඩ්ඩක් හොයාගන්න බැරුව තමයි මේ පොඩ්ඩක් මේ කැරකෙන්නේ. කොහොම හරි මේ යාළුවා හම්බ වෙන්න උනේත් නෑ මේ ලොකේෂන් එකට ආවට. ඊට පස්සේ කොහොම හරි පාරත් ආයි මමත් එක දාලා හදාගෙන මේ ආයි මං අහංග පැත්තට යන සෙට් වුණා. මෙතන මේ දෙපාරක් විතර කැරකෙයිලා. කොහොම හරි මම පැය එකමාරකින් වගේ මගේ යාළුවා ගෙදර ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ ඔය මේ දැන් පේන්නේ ඒගොල්ලෝ ගමේ පොඩි රයිඩ් එකක් දැම්ම ලස්සන පාරක් හම්බ වෙලා. ඒ වගේම මේ පට ලොකේෂන් ටිකක් තිබ්බ ෆොටෝස් ටිකක් ගහ ගන්න හම්බුනේ නැහැ අවුව හින්දා. මම කැම්ප් එකකට තරන් ගියේ. මම අවුව හින්දා හරියට ෆොටෝස් ටිකක් උයි වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න ඉතින් වැඩි කරගන්න හම්බුනේ නැහැ. කොහොම හරි මේ පාර ලස්සනයි. පට මේ views ටිකක් තියෙනවා. එයාගේම කන්ඩිෂන් එකත් මාරු පොඩි රවුමක් දැම්ම යාළුවත් එක්ක මම හිතන විනාඩි
30-40ක් විතර ගමේ රවුමක් දැම්මා. මට ලොකේෂන් ටිකකුත් තිබ්බා. කොහොම හරි මේ පාරේ රවුමක් දාලා පොඩි ලොකේෂන් මගයක් තිබ්බේ. ඒක පොඩ්ඩක් ගිහිල්ලා දරුවා ගෙදර කෑමක් කාලා දැන් මං ආයේ ගෙදර එන්න ගත්තා. මොකද මට හවස ෆොටෝ ෂූට් එකක් තිබ්බා සෙට් වෙලා. ඉන්න වැඩි වෙලා ඉන්න හම්බුන්නේ නැහැ. යාළුවෝ ගමේ පැයක් විතර ඉඳලා එහෙම මං ගෙදරට එන්න ගත්තා. මේකේ මේ ඔයා නම්බර් ප්ලේට් එක පේන්නේ නැහැ කොහොමද? පේන්නේ නෑ. මේක මේ දැක්කේ නෑ මම නම්බර් ප්ලේට් එක. නම්බර ප්ලේට් එක ඔයා අර මේ කාඩ් එක හරි මොකක් හරි මේකක මේ හයි කරගන්න. මෙතන මම නිතුවා මගේ නම්බර් එක පේනවා මදි කියලා ඉස්සරහා වයිසර් එකේ. දැන් ඒක මට නම්බර් එක පොඩ්ඩක් ලොකු කරලා print කරගන්න වෙයි. මේක ඉස්සරහට බැකට් එකකුත් දෙන්නේ නැත්නම් වෙන ගහන ක්‍රමයකුත් නැහැ. අර ගොඩක් හොඳට පේන්න ඕනේ ඉඳන් මම ලයින් දෙකකට නම්බර් එක ඩිස්ප්ලේ කරේ මදි වගේ. මේ වගේ දැන් තව කීප දෙනෙක්ම මාව නැවතුවා. ඒත් එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ මොකද. අර ගොඩක් අයට මේ එකපාරටම අර හයිලයිට් වෙලා තියෙනවා බයික් එක මේ ගොඩක් අය දැකලා නැති හින්දා. ඒ වගේම කලර් තීම් එකත් එක්ක මේ ටක් කාලා හයිලයිට් වෙනවා වැඩි බයික් එක. ඒ හින්දා දැක්ක ගම අනිවාර්යෙන් නවත්තනවා මේ මොනම කෙනෙක්. එහෙම කේස් මොකුත් වැටුන්නේ නැහැ. හයිලයිට් වෙලා පේන හින්දා දැක්ක ගම අනිවාර්යෙන් නවත්තනවා. එතනදී මල්ලි කෙනෙක් මාව දැකලා කතා කරා එයාට ෆොටෝස් ටිකක් ගන්න ඕනේ කියලා බයික් එකේ. දාරකට ආව. ආ කොහෙද? Oh boy, යාළුවෙක් ගෙදර ගියා. නිවාඩු දාන්න.
ආයි ජපන් බයික් ගෙන රෙජිස්ටර් කරනවා. ඔව් පුළුවන්. 400 මට සෙට් වුණා මෙන්න මේ ඇක්සිඩන්ට් එක. මම හිතන්නේ තප්පර ගානකින් මට මිස් වුණේ. වැදිලා තියෙනවා හිතා ගන්න බෑ කොහොමද ඒක වැදිලා කියලා. මේ බයික් එක බස් එකේ වැදිලා ඒ රයිඩර් එක්ක බස් එක ඉස්සරහට ඇවිල්ලා මම හිතන්නේ තල්ලු වෙලා. කොහොම හරි මම හිතන්නේ බයික් එක ආපු එක්කෙනාගේ වෙන්න ඕනේ වැරද්ද. මොකද බස් එක අයිනෙන්ම ගිහිල්ලා තියෙනවා. මමත් කාලයක් තිබ්බා ටිකක් ස්පීඩ් එකෙන් පදින්න. දැන් නම් එහෙම ගොඩක්ම පදින්නේ නැහැ. මොකද නෝමල් එකේ යද්දී ඒකේ තියෙන ෆන් එක වෙනම එකක්. සුසිකිද කවසාකිද තම අලුත්ගම මේක 400 ඕකේම ඔය විදිහම 250 එකකුත් තියෙනවා මේ කොයිද මං යාළුවෙක් ගෙදර ගියා නිවාඩු දවස් මෙතනදී බයික් එක චෙක් කරන ගම මගේ යාළුවෙක් මාව දැක්කලා නැවත්තලා කතා කරා. එයාට බයික් එකේ වටයක් යන්න ඕනේ කිව්වා. හරි. ඒ ආතහෙන් දාන තමනේ 3ක් විතර ඔයාලට ගොඩක් දුර යන්න ඕනේ. ඉස්සර කිදර. ඒ කියන්නේ අරහෙට යා. ඔහෙට යා. මමත් දැන් මේ මොකද? මමත් දැන් පොඩ්ඩක් ගාල්ලට පොඩ්ඩක් එහා ගිහින් ආවේ. අහංගම. ඊදෙන් නැවතුනේ. ඕහ නැවතුවා. sorry. නැවතුවා දැන් එනකොටත් දෙන්නේ නැවතුවා. ආසාවර නවත්ත ෆොටෝ ගන්නද? ෆොටෝ ගන්නද? ඕ ඒක ෂූට් එක ගන්න නෑ නිකන් අතලේ අලුව ගියා කියනවා ඒක ගිහිල්ලා එන අම්බු මේ guys, මගේ මේ
vlog එක මම මෙතනින් නවත්තනවා. තව පොඩි වෙලාවකින්. මොකද මේ මගේ කැම් එකේ බැටරි ලෝ එකේ තිබුණේ තව පොඩි වෙලාවකින් මගේ කැම් එක ඔෆ් වුණා. කොහොම හරි ඔයාලට මේ අනිවාර්යෙන් තව වීඩියෝස් දාන්නම් ෆ්‍රී ටයිම් එකට. ඒ වගේම කොහේ හරි රයිඩ් එකක් ගියාම අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට මොනවා හරි බයික් එක ගැන දැනගන්න ඕන නම් විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් වීඩියෝ එකට කමෙන්ට්ස් එකක් දාන්න. ඒ වගේම තව බයික් එකේ රිවිව් එකක් ඕන කරන කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම අනිවාර්යයෙන් වෙන වීඩියෝ එකක් කරන්නම්. ගොඩක් වෙලාවට මේ නිමාඩු දවසක තමයි වීඩියෝ එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න. දිගටම වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මගේ page ටික follow කරලා තියාගන්න. මම අනිවාර්යයෙන් ගොඩක් වෙලාවට Facebook, TikTok page ටික එහෙම මම අප්ඩේට් කරනවා YouTube එකට වඩා. YouTube එකට ගොඩක් වෙලාවට දාන්නේ ලොකු වීඩියෝ එකක් තමයි කොහේ හරි හොඳ රයිඩ් එකක් ගියොත්. අනිවාර්යයෙන් මගේ page ඔක්කොම follow කරලා තියන්න. මම අනිවාර්යෙන් අප්ඩේට් සාමාන්‍ය සතියකට දෙපාරක් අවම වගේ මම අප්ඩේට්ස් දානවා. ඔයාලට මොන හරි තව අමතර විස්තර ඕන නම් මැසේජ් එකක් දාලා තියන්න. මම අනිවාර්යයෙන් රිප්ලයි එකක් දාන්නම්.